වෙනද දළදා මාලිගාව කියන්නේ පිච්චමලින් සුවඳවත් වෙච්ච තැනක්. පිච්චමල් සුවඳ පිරීලා ඉතිරී ගිහින් තිබුණේ. හැබැයි මේ වතාවේ කුණු ගඳ ගහනවා. අපි මේ හුඟක් වෙලාවට කියනවනේ මේ වියදම් කපා හැරලා දේවල් කරන්න ඕන, සරල වෙන්න ඕන කියා මේ ආණ්ඩුවේ ජනාධිපතිගේ ඉඳලා කැබිනට් මණ්ඩලයේ ඔය ඉන්න മന്ത്രിවරු නොඑක් දේවල් කියනවා අපි අහනවා මේ දවස්වල. සරලකම කියන්නේ හිඟනකම නෙමෙයි. සරලකම කියලා කියන්නේ හිඟනකම ලෝකෙට ප්‍රදර්ශනය කරන එකක් නෙමෙයි. දළදා වහන්සේ කියලා කියන්නේ අපේ මුදුන් මල් කඩ. මේ ජාතියේ පැවැත්ම හා බද්ධ වෙච්ච විශාල කතාවක්. නමුත් අවාසනාවකට මේ හදිසියේ මේ කටයුත්ත යොදා ගැනීම නිසා හෝ අපි නම් දුටුවේ අපිට ලැබෙන ආරංචි එක්ක අපි කතා බහ කරපුවාම ඒ වගකීම් යුතු පාර්ශවයන් එක්ක මහානායක මාහිමියන් වහන්සේලා වගේම දේවර නිලමතුමා ඇතුළු මේ අවුරුදු ගණනාවක් මේවා කළා පළ පුරුදු කණ්ඩායම් ගණනාවක් ඉඳද්දී ඒගොල්ලන් කියන කිසිම අදහසක් තඹ දොයිතුවකට මායින් නොකර මේ වැඩේ අනාගත කියන එක තමයි ඊටාම කෙටියෙන් කියන්න තියෙන්නේ. දවස් ගණන් සමහර අපි ඊයේ පෝලිං වල ඇවිද්දා අපිටත් පුළුවන් හැටියට අපි මිනිස්සුන්ට සංග්‍රහයක් කළා. ඒක 6-7000කට පුළුවන් හැටියට බොහොම පුංචි ප්‍රමාණයෙන් සුළු දෙයක්. ඒ වගේ වෙනත් කණ්ඩායම් බාහිර පාර්ශ්ව විශේෂයෙන් මහනුවර ජනතාව ඒක සිංහල දමිළ මුස්ලිම් කියලා ભેදයක් නැතුව ඊළඟට ඉස්ලාම් හින්දු කතෝලික බෞද්ධ කියලා ભેදයක් නැතුව මනුෂ්‍යත්වය පිරුණුවේ උදවිය නොහිටින්න මං හිතන්නේ 100-200ක් කන්න නැතුව මැරෙනවා. නමුත් මිනිස්සුන්ට පුළුවන් හැට වතුර ටික ගෙනල්ලා දෙනවා, කෑම ටික ගෙනල්ලා දෙනවා, බනිස් ගෙඩියක් දෙනවා, අයිස්ක්‍රීම් එකක් දෙනවා, බනිස් ගෙඩියක් ගෙනල්ලා දෙනවා, පාන් ටිකක් බෙදනවා, කෙසෙල් ගෙඩියක් බෙදනවා. ආණ්ඩුවේ කිසි වැඩ පිළිලක් අපි දැක්කේ නැහැ. හමුදාවෙන් 35000කට කෑම දෙනවා. හැබැයි ඒවත් මේ මහ ජනතාවගෙන් ලබා ගන්න පරිත්‍යාග වලින් තමයි ඒක කරන්නේ. අනිත් ගැටලුව තමයි මේ දළදා වහන්සේගේ ප්‍රදර්ශනය තමයි මේ දළදා වන්දනාව කරන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන්නේ. අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් ඔයගොල්ලෝ මේ දළදා ප්‍රදර්ශනයට කීයක් වෙන් කළාද? මොනවද දළදා ප්‍රදර්ශනය වලින් ඔයගොල්ලෝ මේ කරලා තිබුණු දේ? වැසිකිළිය 100ක් හරි 150ක් හරි හදලා තියෙනවා. මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අර ඒ කියන්නේ මේ කටුගස්තර පැත්තට එනකොට ගන්ධස්සාරේ බෑ. ආණ්ඩුව දළදා ප්‍රදර්ශනය කරන්න කියලා නියම කරගෙන රාජ්‍ය අනුග්‍රහය කියන වචනවත් මේගොල්ලෝ දන්නවද කියලා මම දන්නේ නැහැ. රාජ්‍ය අනුග්‍රහය කියන්නේ අවමතරමින් විදුලි බුබුලු වලින් සැරසිල්ල. යකෝ මුළු නුවර ආවරණය වෙන බෞද්ධ කොට ටිකක් දාන්න බැරිද? විදුලි බුබුලු ටිකක් දාලා බුදුහාඳුරන්ට ආලෝක පූජාවක් කරන්න බැරිද? අර පෝලිං වල මිනිස්සු දවස් ගණන් දුක් විඳිනවා, හූල්ලනවා මිනිස්සු. මට පුදුමයි මිනිස්සු උපේක්ෂා සහගතව ඒක ඉවසගෙන ඉඳීම. ඒක දැක්කම මිනිස්සු ශ්‍රද්ධාව නිසා කතා කරන්නේ නැහැ. පව්පිරේ කියලා. මිනිස්සු දත්මි ටිකක් ආ ඉන්න හොඳට අම්මා තාත්තා නම් අමතන ඔය සංවිධානය කරපු අයගේ. අපි වගකීම් යුද්ධ මහානායකයන් හපම අපි කියන්නේ වහන්නේ නැහනේ. අපි කියනේව කිසි දෙයක් අහන්නේ නැහැ. එහෙම කොහොමද ආණ්ඩුවට අයිතියක් නෙවෙයි දළදාව. ඒක මේ රටේ බෞද්ධයන්ට අයිති. මේගොල්ලෝ මේ හැමදේම සරල විදිහට කරන්න ගිහලා ලෝකෙට රෙද්ද උස්සලා පෙන්නන බලාගෙන අපේ නොහැකියාව කියලා. මේ වගේ බාල 2.50 වැඩ කරන්න එපා කියන එක තමයි අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.